12 වෙනි එක ඉහත පරීක්ෂණ ඉදිරියට ගෙන යාමේදී තවත් රාශියක් මූලික මාන ලෙස සම්මත කර ගැනීමට සිදුවිය. කලින් 3යි දැන් 1යි. එතකොට ඔක්කොම මූලික මාන 4ක් තියෙනවාලු. පරීක්ෂණයේ ප්‍රතිඵල ලෙස එක්තරා ඒ නම් රාශියක් තවත් රාශීන් 4ක් මත රඳා පවතින බව සොයා ගැනුණි. ඒ වාසුරෙන් සමීකරණයක් ගොඩනැගිය යුතුයි. මේ ප්‍රකාශ සලකන්නලු. සම්මත කරගත් රාශිය මූලික භෞතික රාශිය නොවන නිසා මේ සිදු කළ නොහැක කියන එක වැරදි. අපි මෙතනදී මූලික භෞතික රාශීන් කියලා 4 දෙනෙක් නම් කරගත්තට පස්සේ ඒ 4 දෙන ඇසුරින් තමයි මේ අලුත් කැපිටල් A කියන රාශියට අපිට ප්‍රකාශනයක් ලැබෙන්නේ. එතකොට ඒව මූලික ඒව නොවුනා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒව ඇසුරින් තමයි ප්‍රකාශනය ලැබෙන්නේ. පළවෙනි එක වැරදි. ඒ රාශිය තවත් රාශීන් 3කට වඩා වැඩි ප්‍රමාණයක් මත රඳා පවතින බැවින් සිදු කළ නොහැකි ඒකත් වැරදි. අපි MLT කියන 3 දෙනා මූලික රාශීන් විතර ගත්තොත් අපි ළඟ මානවලදී තිබ්බේ ওই 3 දෙනා විතරනේ. තව තිබ්බට භෞතික රාශීන් වලට මාන අපි මාන පාඩමේදී භාවිතා කරේ මේ 3 දෙනාගේ මාන විතරනේ. අන්න ඒක නිසා ඒ පාඩමේදී මෙන්න මේ මාන ඇසුරෙන් අපිට උත්පන්න කරන්න පුළුවන් කට්ටියගේ නොදන්නා පද සංඛ්‍යාව 3කට ලිමිට් වෙන්න ඕනේ. හැබැයි මෙතනදී කියනවනේ මූලික භෞතික රාශීන් 4 දෙනෙක් අර්ථ දක්වා ගන්නවා කියලා. එහෙනම් 4 දෙනෙක් නොදන්නා පද ඉන්න අවස්ථාවක් වුණත් අපිට විසඳන්න හැකියාවක් තියෙනවා. එතකොට මෙතනදී කියලා තියෙන්නේ 3කට වඩා වැඩි ප්‍රමාණයක් මත රඳා පවතින නිසා කරන්න බෑ කියලා. ඒ ප්‍රකාශයත් වැරදි. 3කට වඩා වැඩි ප්‍රමාණයක් මත රඳා පවතිනවා නම් කරන්න බෑ. අපි MLT කියන 3 දෙනා මූලික මාන විදිහට භාවිතා කරොත්. එතන තියෙන කී දෙනෙක් නිසාද? 3 දෙනෙක් නිසා. මොකද ඔයා දන්නවා නොදන්නා පද සංඛ්‍යාව ගන්න පුළුවන් සමීකරණ සංඛ්‍යාවට සමාන වෙන්න ඕනේ. එතකොට මෙතන අපිට සමීකරණ ගන්න පුළුවන් උනේ 3යි. හැබැයි මෙතන කීයක් ගන්න පුළුවන්ලුද? 4ක් ගන්න පුළුවන්ලු. ඒක නිසා නොදන්නා පදත් 4ක් තිබ්බට කමක් නැහැ. C සමීකරණ ගොඩනැගීමට අවශ්‍ය නියතයේ මාන නිවැරදිව දැනගන්න අතර මේ සිදු කළ නොහැක. අන්න ඒක නම් එතකොට අපිට හරි. එහෙනම් ගන්න වෙන්නේ 3 වෙනි එක. C වල කියලා තියෙන එතකොට අර හරියටම අපිට සමීකරණයක් ගන්න බෑ. දැන් වදන මාන විශ්ලේෂණයෙන් සමීකරණයේ තියෙන නියත ගන්න බෑ. එතකොට මෙතනදී නියතය අපිට මේ මාන විශ්ලේෂණ ගොඩනගා ගන්න බැරි නිසා සමීකරණ වලට 100% නිවැරදිව ව්‍යුත්පන්න කරන්න වෙන්නේ නැහැ. එහෙනම් C කියන එක විතරක් හරි උත්තරේ 3 වෙනි එක.